ඔයා IT ඩිග්‍රී එකක් ෆලෝ කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා හෙල්ත්කෙයාර් මැනේජ්මන්ට් සිස්ටම් නැත්නම් HR සිස්ටම් නැත්නම් e-commerce වෙබ්සයිට් වගේ ඇප්ලිකේෂන් හදලා ඇති. ඔයා කවදා හරි මේ වගේ ඇප්ලිකේෂන් එකක් හදද්දි ඔයාට මේ වගේ ඉෂුව එකක් ආවද? නැත්නම් මෙන්න මේ වගේ ඉෂුව එකක් ඔයාට මේ වගේ ඉෂුව එකක් ඇවිල්ලා කියන්නේ ඔයා ඕතරයිසේෂන් ඔයාගේ සිස්ටම් එක ඩෙවලොප් කරද්දි හරියට හෑන්ඩල් කරලා නැහැ. අද ඉගෙන ගමු ඕතරයිසේෂන් ගැන. ඕතරයිසේෂන් කියන්නේ මොකක්ද කියලා සරල උදාහරණයකින් බලමු. හිතන්න ඔයා හෙල්ත්කෙයාර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඩෙවලොප් කරනවා කියලා. මේකේ ડોක්ටර්ස්ලා ඉන්නවා ඒ වගේම පේෂන්ට්ස්ලා ඉන්නවා. ડોක්ටර් කෙනෙක්ට අලුතෙන් පේෂන්ට් කෙනෙක් ඇඩ් කරන්නත් පුළුවන්. නැත්නම් ඉන්න පේෂන්ට් කෙනෙක්ව තමන්ගේ ගෲප් එකෙන් අයින් කරන්නත් පුළුවන්. හැබැයි පේෂන්ට් කෙනෙක්ට කවදාවත් එහෙම කරන්න බෑ. ඒ වගේම ડોක්ටර් කෙනෙක්ට මෙඩිකල් රෙකෝඩ්ස් තව පේෂන්ට්ගේ කෙනෙක්ගේ බලන්න පුළුවන්. හැබැයි පේෂන්ට් කෙනෙක්ට වෙන පේෂන්ට් කෙනෙක්ගේ මෙඩිකල් රෙකෝඩ්ස් බලන්න බෑ. ඔයාට තේරෙනවද මේක කරන්න එක එක යූසර්ස්ලාට වෙන වෙනම පර්මිෂන්ස් තියෙන්න ඕන. ඔයා හිතන්න දැන් මෙතන මෙඩිකල් රෙකෝඩ් එක කියන්නේ රිසෝස් එකක්. නැත්තම් ඩිලීට් කරනවා යූසර් කෙනෙක්ව නැත්තම් ඇඩ් කරනවා කියන්නේ ඇක්ෂන් එකක් කියලා. එතකොට මේ ඇක්ෂන් එකක් කිරීමට හෝ ඇක්සස් කිරීමට ડોක්ටර් වගේ යූසර් කෙනෙක්ට පර්මිෂන් ලබා දෙන ප්‍රොසෙස් එකට කියනවා ඕතරයිසේෂන් කියලා. ඉන්ඩස්ට්‍රි එකේදී ඕතරයිසේෂන් වලට එක එක විදිහේ ඕතරයිසේෂන් මොල් පාවිච්චි කරනවා. අද මම ඒකෙන් ප්‍රසිද්ධම ඕතරයිසේෂන් මොල් තුනක් ගැන පතමනක් කතා කරන්න. පළවෙනි එක තමයි ABAC නැත්නම් Attribute Based Access Control කියන්නේ. මේකෙදි මොකක් හරි ඇට්‍රිබියුට් එකක් මත ඔයාට මොකක් හරි රිසෝස් එකකට ඇක්සස් දෙනවා නැත්නම් ඒ රිසෝස් එක මත ඇක්ෂන් එකක් කිරීමට හැකියාව ලබා දෙනවා. මේ ඇට්‍රිබියුට් එක ඕන එකක් වෙන්න පුළුවන්. උදාහරණයකට ඔයාට සිස්ටම් එකකට හවස 6න් පස්සේ ඇක්සස් කරන්න දෙන්න ඕන නම් ඒකට කාලය කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා ඔයාට ඇක්සස් දෙන්න පුළුවන්. නැත්තම් ඔයාට ඕන සිස්ටම් එකට HR ඩිපාර්ට්මන්ට් එකේ අයට පමණක් ඇක්සස් කරන්න. හැබැයි මාකටිං ඩිපාර්ට්මන්ට් එකට ඇක්සස් කරන්න බැරි වෙන්න නම් ඔයාට ඩිපාර්ට්මන්ට් එක කියන ඇට්‍රිබියුට් එක මත ඕතරයිසේෂන් එක කරන්න පුළුවන්. මෙන්න මේකට කියනවා Attribute Based Access Control කියලා. අපි ඊළඟට කතා කරන ඕතරේෂන් මොඩල් එක තමයි RBAC නැත්නම් Role Based Access Control කියන්නේ. මේකෙදි ඔයාට යූසර් කෙනෙක්ට මොකක් හරි රෝල් එකක් අසයින් කරලා ඒ රෝල් එකට එකක් හෝ පර්මිෂන් කීපයක් ඇටච් කරලා ඒ පර්මිෂන් මත පමණ මොකක් හරි රිසෝස් එකට ඇක්සස් කිරීමේ හැකියාව ලබා දීම හෝ ඒ රිසෝස් එක මත මොකක් හරි ඇක්ෂන් එකක් කිරීමේ හැකියාව ලබා දෙන්න පුළුවන්. මේ ගොඩක් ඔයගොල්ලෝ යුනිවර්සිටි කාලේදී පාවිච්චි කරන ඕතරේෂන් මොඩල් එක. උදාහරණයකට ඔයාලා හිතන්නේ e-commerce application එකක් හදලා තියෙනවා කියලා ඔයගොල්ලෝ. එතකොට ඔයගොල්ලෝ ඒකෙදි ඇඩ්මින් පැනල් එක හදලා ඇඩ්මින්ට අනිත් ඕඩර්ස් බලන්න හැකියාව දුන්නා නේද? හැබැයි normal user කෙනෙක්ට කවදාවත් අනිත් තමන්ගේ ඕඩර්ස් හැර වෙන ඕඩර්ස් බලන්න බෑ නේද? මෙන්න මේ වගේ සිස්ටම් එකක් ඩිසයින් කරන තමයි RBAC authorization model එක පාවිච්චි කරන්නේ. authorization model එක තමයි DAC නැත්නම් discretionary access control කියන්නේ. මේකෙදි ඔයාට පුළුවන් මොකක් හරි රිසෝස් එකකට select කරගන්න ලබන user group එකකට පමණ access ලබා දෙන්න. ඔයාලා Google Drive පාවිච්චි කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා නේද මොකක් හරි ෆයිල් එකක් ඔයා අප්ලෝඩ් කරොත් ඒක කාටද view කරන්න පුළුවන් කියන එක ඔයා define කරන්න පුළුවන් නේද? අන්න එතනදී අපි පාවිච්චි කරන්නේ DAC. අපි ඉස්සෙල්ලා කතා කරපු authorization model වලට අමතරව MAC, RBAC වගේ තවත් authorization model තියෙනවා. උදාහරණයකට RBAC තමයි Google Zanzibar, OpenFGA වල වගේ පාවිච්චි වෙන්නේ. අපි ඊළඟට කතා කරමු කොහොමද හරි authorization model එක තෝරගන්නේ කියලා. authorization model එකක් decide කරද්දී ඔයා බලන්න ඕන ප්‍රධානම දේ තමයි system requirement එකත් එක්ක ඔයා තෝරන authorization model එක ගැලපෙනවද කියන එක. හිතන්න ඔයාට හදන්න තියෙන file sharing application එකක් නම් ඔයා role based authorization model එක තෝරගත්තොත් ඔයාට මොකද්ද වෙන්නේ? ඔයාට ෆයිල් එකක් හදලා ඒකට user group එකක් add කරන වෙලාවට අලුතෙන් role එකක් හදන්න වෙනවා. එතකොට ඔයාට තේරෙනවද එකම user කෙනෙක්ට ෆයිල් කීපයක් access තිබ්බොත් එක user කෙනෙක්ට roles දෙකක් හෝ වැඩි ගණනක් තියෙන්න පුළුවන්. මෙන්න මේක practical infeasibility එකට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම හරි authorization model එක තෝරන්න ඕනේ. අපි දැන් කතා කරපු scenario එකේදී DAC authorization model එක වගේ. ඔයා authorization model එකක් හරියට තෝරගත්තත් ඔයා මේ වැරද්ද කරොත් ඔයාගේ
ඕතරේෂන් මොඩල් එකේ quality එක අඩු වෙනවා. ඒක තමා ඔයා හරියට least privilege principle එක පාවිච්චි නොකිරීම. මේ කියන්නේ මොකද්ද? ඔයා හිතන්න ඔයා හදන රෝල් එකට ඇක්සස් දෙන්න ඕනේ ඒ මොකක් හරි රිසෝස් එක රීඩ් කරන්න විතරක් නා. ඔයා රීඩ් කරන්න අමතරව එඩිට් කරන්න ඇක්සසුත් එයාට දෙනවා. හැබැයි ඔයා කිසිම ෆන්ක්ෂනලිටි එකක් ඉම්ප්ලිමෙන්ට් කරන්නේ එඩිට් කරන්න. ඉම්ප්ලිමෙන්ට් කරන්නේ රීඩ් කරන්න විතරයි. මෙන්න මේ වගේ වෙලාවට කියනවා ඔයා ලීස් ප්‍රිවිලේජ් පොලිසි එක ෆලෝ කරලා නැහැ කියලා. ඒක නිසා අනිවාර්යෙන්ම ලීස් ප්‍රිවිලේජ් පොලිසි එක ෆලෝ කරන්න හොඳ good quality software එකක් හදන්න ඕන. අපි දැන් authorization model ගැන ඉගෙන ගත්තානේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනේ මේ authorization model implement කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේ වගේ authorization model implement කරන්න මොනවා ගැනද knowledge එකක් තියෙන්න ඕනේ කියලා. මේ වගේ authorization model එකක් implement කරන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම DBs ගැන knowledge එකක් තියෙන්න ඕනේ. මොකද ඔයාලා DB operations කරන්න DB එකක අලුතෙන් tables හදන්න DBs වල users permission roles වගේ records save කරන්න අනිවාර්යෙන්ම ගොඩක් මේ authorization model design කරද්දි develop කරද්දි ඔයාලට ඕන වෙනවා. ඒ නිසා DB knowledge එක අනිවාර්යම දෙයක්. ඊළඟ තමයි ඔයා web based application එකක් වැඩ කරනවා නම් ඔයාට JSON web token නැත්නම් JWT එක්ක වැඩ කරන්න වෙන අවස්ථාව ගොඩක් වැඩි authorization model එකක් implement කරනවා නම්. ඒ නිසා JWT ගැනත් ඔයාට knowledge එකක් තිබීම වැදගත්. ඒ නිසා මම JWT ගැන වෙනම වීඩියෝ එකක් ඉදිරියේදී අරන් එන්න. ඊළඟ තමයි ඔයා OS එකක ෆයිල් සිස්ටම් එකක් එක්ක වැඩ කරනවා නම් ඔයාට ACLs වගේ දේවල් ඒ කියන්නේ access control list ගැන knowledge එකක් තිබීම වැදගත්. දැන් ඔයාට තේරෙන්න ඕනේ මේ authorization එකක් mechanism එකක් model එකක් implement කරනවා කියන්නේ ගොඩක් technologies ගැන knowledge එකක් අනිවාර්යෙන් අවශ්‍යයි කියන එක. දැන් කතා කරන්න යන්නේ ඉස්සෙල්ලා කියපු authorization වලට අවශ්‍ය JWT DB knowledge එක පාවිච්චි කරලා ඔයා මොකක් හරි mechanism එකක් implement කරද්දි හිතන්න ඕන දේවල් ගැන. අපි මොනවද හිතන්න ඕනේ කියලා කතා කරමු. ඔයා කන්සිඩර් කරන්න ඕනම එකක් තමයි ඔයා තෝරගන්න authorization model එක නිසා ඔයාගේ application එකේ scalability එකට කොහොමද බලපාන්නේ කියන එක. උදාහරණයකට ඔයා session වගේ පාවිච්චි කරනවා නම් authorization එකේ වැඩ කරන්න ඔයාට අනිවාර්යයෙන්ම ඒ session එක store කරන එක වෙනම external session storage එක කරන්න වෙනවා. නැත්තම් වෙන්නේ ඔයාට session අතර communication එක application එක scale වෙද්දි නැති නිසා ඔයාට practical issues ටිකක් එන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයා authorization වලට මොන හරි validation කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ validation ටික server side එකෙත් කරන්න ඕනේ. front end side එක කරන විතරක් මදි. මොකද front end වලදී ඔයාගේ validation එක කාට හරි bypass කරලා back end එකේ access කිරීමේ හැකියාව තියෙන නිසා. authorization mechanism එකක වැඩ කරද්දී තවත් හිතන්න ඕන දෙයක් තමයි separation of concern කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ authorization mechanism එකේ තියෙන ලොජිකුයි බිස්නස් ලොජිකුයි එකට අච්චාරුවක් වගේ පැටලෙන්න බෑ. මේක එහෙම කරන්න ඕනේ හේතුව තමයි නැත්තම් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ බිස්නස් ලොජික් ඉස්සරහට වැඩි වෙන්න ඔයාට authorization logic එක්ක මේක හැන්ඩල් කරන්න ගොඩක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා recommended way එක තමයි ඉන්ඩස්ට්‍රි එකේදී authorization වල වෙනම සර්විස් එකක් පුළුවන් තරම් පාවිච්චි කරන එක. හොඳ authorization mechanism එකකට අනිවාර්යයෙන්ම හොඳ authentication mechanism එකක් ඕනේ. ඒ නිසා authentication ගැන වීඩියෝ එකක් මම ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෙනෙන්න. එහෙනම් අදට සුබ දවසක්.